එක මගේ මෝනින් එක ෂෙයා කරගන්න. මෝනින් එක ෂෙයා කරගන්න කිව්වේ මම නිවාඩු දවසට ගෙදර ඉද්දි මගේ ස්කින් කෙයා එතකොට මම සාමාන්‍යයෙන් කොහොමද මගේ උදේ දවස ගත කරන්න කියලා ෂෙයා කරගන්න හිතුවා. හැබැයි ඉතින් මෙතන ඔක්කොම දේවල් නැහැ. මොකද මට අද බ්ලොග් එකක් කරනවා කියලා හිතුවට ඒක මේ හරියටම හදාගන්න කියලා එහෙම මේ ලොකුවටම අයිඩියා එකක් තිබුණේ නැහැ. ඉතින් මම උදේම නැගිටලා මගේ රූම් එක ක්ලීන් කරලා වොෂ් දාලා ඇවිල්ලා ස්කින් කෙයා කරන්න හදනකොට තමයි මට මතක් වුණේ මම අද බ්ලොග් එකක් කරන්න නේද හිටියේ කියලා. ඔය ඉතින් මම මගේ ස්කින් කෙයා ටික කරන ගමන් වීඩියෝ ක්ලිප්ස් වගේක් ගත්තා. ඉතින් ඒවත් එකතු කරලා උදේම මම බලන්න ආසම view එක. ඒ කියන්නේ අපේ ගෙදර ඉස්සරහා තියෙන ආසම ලස්සනම view එකක් බලලා දවස පටන් ගත්තාම තමයි හරිම ෆ්‍රෙෂ් ගතියක් දැනෙන්නේ. ඉතින් උදේට සාමාන්‍යයෙන් පළතුරු වගේ දේවල් කන එක ගොඩක් හොඳයිනේ. ඉතින් මම ඔය අඹ එතකොට තව බෙලුම් වගේක් තිබුණා අපේ තාත්තා ගෙනල්ලා. ඉතින් ඒවා ටිකක් මම කැමති පළතුරුනේ. ඉතින් ඒ නිසා ඒවත් කාලා මට අද බ්ලොග් එකට එච්චර ෂෙයා කරගන්න දේවලුත් මේ ගොඩක් නැහැ. ඉතින් ඒක නිසා මම බුක් ෂොප් එකට ගියා. ඉතින් බුක් ෂොප් එකට ගියන් ආවට පස්සේ මම ගනිප බඩු ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවා. විශේෂයෙන්ම ඒක ෂෙයා කරගන්න හිතුවේ දැන් පොත්වල මිල අඩු වෙලා තියෙනවා. මොකද කම්පැනි එකකින් තමයි පොත්වල මිල අඩු කරලා තියෙන්නේ. ඉතින් ඔයාලා පොත් ගන්නව නම් හොඳට හොයලා බලලා ගන්න. සමහර අය පොත් මිල අඩු වුණත් පොතේ print එකේ තියෙන ගානම තමයි ගන්නෙ. ඉතින් ඒ චූටි පණිවිඩයත් ඔයාලට එක්ක ෂෙයා කරගන්න හිතුවා. ඒකයි මම මේක වීඩියෝ අරන් වීඩියෝ ක්ලිප්ස් වගේක් ගත්තේ මේ බ්ලොග් එකට. එතකොට විශේෂයෙන් කියනවා මම දැන් මේ බ්ලොග් එකේ ඉමෝජි කලරින් එකක් තියෙන ආසන් ටිකේ. ඉතින් ඔයාලා හිතයි මට පිස්සුද කියලා මේ පොඩි ළමයි කරන වැඩ කරන්නේ නැහැ. ඇත්තටම මේක ඉමෝජි කලරින් එකක් ගොඩක් අය කරන දෙයක්. මනස රිලැක්ස් වෙන්න තමයි මේක ගොඩක්ම කරන්නේ ගොඩක් අය. ඉතින් ඔන්න ඔය චූටි දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගෙන අද බ්ලොග් එක එන් කරන්න තමයි මම හිතුවේ. ඉතින් එහෙනම් අදට ගිහින් එන්නම්. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ඒ වගේම මාව subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මාව subscribe කරලා නැත්නම් මාව subscribe කරන්න කියලාත් ආදරෙන් ඉල්ලලා අද බ්ලොග් එක මේ විදියට එන් කරා. එහෙනම් ගිහින් මෙන්න guys